කතා කරන්නේ 2026 A level batch එකේ ළමයින්ට සාමාන්‍ය batch එකට සාපේක්ෂව අසාමාන්‍ය විදිහට ඒගොල්ලන්ගේ කාලය අඩු වෙලා තියෙනවා විභාගෙට තියෙන. ඒක ළමයින්ට සිද්ධ වෙලා තියෙන අසාධාරණයක්. ඒකට විරුද්ධව ගුරුවර වශයෙන් අපි කතා කළ යුතුයි. විභාගෙට A level වලට අවුරුදු 2කමාරක් මෙච්චර කල් දීලා තියෙන්නේ. ඒ කාලය අවශ්‍ය නිසායි සිලබස් නම්මන ඒවා සකස් වෙලා තියෙන්නේ. ඒ කාලයට ගැලපෙන්නේ. මේ A level කියන්නේ එහෙම සරලව කියන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. සමහරක් වෙලාවට තමන්ට මෙඩිසින් යන්න පුළුවන් වෙනවද බැරි වෙනවද කියන එක තීරණය වෙන එක රෑන්ක් එකකින් වෙන්න පුළුවන්. සමහරක් මාසෙ දෙක තියෙනවා. පුනාටු ඇවිල්ලා තමන්ගේ පොත්පත් තියා උන්ගිටි දැන්වත් නැති වෙන මට්ටමට ළමයි අනාථ වෙලා අසරණ වෙලා ගියා. ලක්ෂ ගණනක් ලියන විභාගයක්. මේ තමයි එක්තරා විදිහකට රට යනවාද? කොහෙවත් ලියවෙනවද මේවල මේ අවුරුද්දේ ළමයට අඩු කාලයක් හම්බුනේ ඒ ලෙවල් වලට ඒ නිසා මෙයාව ජොබ් එකේදී ඉන්ටර්විව් එකකින් සලකා බලන්න කියලා ලියවෙනවා. මොකද යම් ළමයි ප්‍රමාණයක් ඉන්නවා මේ ප්‍රෙෂර් එක දරා ගන්න බැරුව මේක දමලා ගාලා අතහැරලා. මේ ප්‍රෙෂර් එකට මොන දෙන පළවෙනි වතාව ජීවිතේ මේ මට මොකක්වත් මේකෙන් අපිට පෞද්ගලික වාසියක් නැහැ. නමුත් බහුතරයක් ළමයින්ගේ තත්ත්වය සහ ඇත්තටම සාධාරණ අසාධාරණ ගැන විතරයි මේ කතා කරන්නේ. මේ වීඩියෝ එකේ කතා කරන දේවල් ටික පොඩ්ඩක් කන්ට්‍රෝවර්ෂල් වෙනවා කියලා දැනගෙන සහ ඒකට මේ කතාව යන එකත් එක්ක අපිට ප්‍රතිවාදී කෙනෙකුට අපිට පහර ගහන්න හොඳ අවස්ථාවක් අපි හදලා දෙනවා කියලා දැනගෙන උනත් තමයි මේ වීඩියෝ එක පටන් ගන්න. අපි කතා කරන්නේ 2026 A level batch එකේ ළමයින්ට සාමාන්‍ය batch එකට සාපේක්ෂව අසාමාන්‍ය විදිහට ඒගොල්ලන්ගේ කාලය අඩු වෙලා තියෙනවා විභාගෙට තියෙන. ඒක ළමයින්ට සිද්ධ වෙලා තියෙන අසාධාරණයක්. ඒකට විරුද්ධව ගුරුවර වශයෙන් අපි කතා කළ යුතුයි. මොකද මේ ළමයින්ට මේ වෙලාවේ ඒවා කතා කරන්න වෙලාවකුත් නැහැ. යාලා ඒකට කොහොම හරි තියෙන තත්ත්වයක් අතේ ලෑස්ති වෙමින් ඉන්නේ. සහ මේක සමහරක් වෙලාවට මේ ගුරුවරයෙක් මෙහෙම කතා කරන්න වුණත් සමහරක් වෙලාවට පොඩ්ඩක් අතර වෙන්න හේතුවක් වෙනවා. මොකද එළියෙන් බලන කෙනෙක් සමහරක් වෙලාවට ඔබට චෝදනා කරනවා. ගොඩක් වෙලාවට ප්‍රධාන ප්‍රවාහයේ පන්තියක් වටේට හැදෙනවනේ. එහෙම චෝදනා කරන්න අවස්ථාවක් ලැබෙනකන් බලන් ඉන්න නිසා. ඒතර ඒගොල්ලෝ බලනවා අන්න මෙන්න මේක තමයි chance එක. මේ අපි මේ කතාවක් හදමු. අවල් ගුරුවරයාට සිලබස් එක ඉවර කරන්න කල් මදි වෙලා තමයි මේ මෙහෙම වීඩියෝ දදා මේ කරන්නේ. මේ අර ඒ වගේ පොඩි කතා බහක් හදන්න පුළුවන්. ඒතර දැන් මුලින්ම කියන්නම් එහෙම ප්‍රශ්නයක් නෙවෙයි මෙතන තියෙන්නේ. දැන් අපේ 2026 ඇඩ්වාන්ස් තියරි ක්ලාස් කියලා ටිකක් ඉක්මනට යන ක්ලාස් එකක් තියෙනවා. ඉක්මනට දේවල් ධාරණය කරගන්න පුළුවන් කැපැසිටි එක තියෙන ළමයින්ට කරන ක්ලාස් එකක්. ඒ ක්ලාස් එකේම මේ වෙනකොටත් පහුගිය සතිය වෙනකොට සිලබස් එක අපි වැඩ ටික ඉවර කරලා. හැබැයි තියරි ක්ලාස් එකේ සහ රිවිෂන් ක්ලාස් එකේ තාම සිලබස් වල ඉවර කරලා නැහැ. මොකද අර වේගයට හැම ළමයටම ඒක දරන්න බෑ. ඒ කියන්නේ අපි එහෙම ඉක්මනට යනවා කියලා ඒක දරා ගන්න පුළුවන් ප්‍රමාණය ළමයි ඉන්නවා. නමුත් සමහරක් වෙලාවට ඒක දරා ගන්න සමහරක් ළමයෙකුට ඒ කැපැසිටි එක නෑ. ඒ කැපැසිටි එකෙන් බොහොම සීමිත ප්‍රමාණයකට විතරයි. එතකොට ඒ ළමයාට අපි යාට ගැලපෙන්න ප්‍රශ්න ලොකු ප්‍රමාණයක් කරමින් හරියට යාට වැඩි තේරෙන්න මේ කොළුවට ධාරණය කරගන්න අවශ්‍ය වෙලාව ලබා දෙමින් ළමයාට මාස් පේපර්ස් ටික ළමයාට තනියෙන් මේක අධ්‍යයනය කරන්න වෙලාවක් ලබා දෙමින් එහෙම යන්න. එහෙම ගිහිල්ලත් අපිට ඇත්තටම විභාගෙට තව කොහොමද සති 6ක්වත් තියෙන. විභාගෙට සති 6කටවත් වැඩි කාලයක් ඉතුරු වෙන විදිහට තියරි ළමයින්ට සිලබස් ඉවර කරන්න පුළුවන් තරක අපි දැනට සහ රිවිෂන් ක්ලාස් එකේ වුණත් ඒ කියන්නේ තමාරක් ඒ ලෙවල් ලියවට පස්සේ ළමයාට කරන ක්ලාස් එකේ වුණත් සති 4ක් හරි තියලා සිලබස් එක ඉවර කරන්න පුළුවන් තරක අපි ඉන්නේ. එහෙමත් ඉඳලා මේක කතා කරන්නේ මොකද එහෙම සිලබස් ඉවරන පමණිනුත් වැඩේ හරියට. සමහරක් ලාවට දැන් කෙනෙක් කියන්න පුළුවන් මේ නෑ ඔය පන්තිනේ ඉස්කෝලවල ඉවර කරලා ඇතිනේ සමහරක් පිට. එතනදිත් මෙහෙම කතන්දරයක් තියෙනවා. සමහරක් ඉස්කෝල කලාතුරකින් තියෙන්න පුළුවන් හරි විදිහට අත් කරලා කිසියම් ආකෘතියකට සිලබස් එක හරි විදිහට ඉවර කරනවා. නමුත් මම හිතනවා ළමයි මේක ගැන අවංක අදහස මොකක්ද කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ කියයි යාළුවට මොකක්ද වෙලා තියෙන්නේ කින්නමන්ද කියලා. ඔයාලා බැලුවාම සමහරක් ඉස්කෝලවල කොහොමද සිලබස් ඉවර කරන එකක් ගැන එහෙම හිතලවත් සමහරක් ඉස්කෝලවල සිලබස් ඉවර කරනවා කියලා එකක් නාමික වශයෙන් කරලා තියෙනවා. පාඩමේ නම දාලා තියෙනවා, ගානක් දෙකක් හදලා තියෙනවා. සමහරක් විතර තියරියක් කියලා දීලත් නැහැ. විභාගයට ඕන කරන මට්ටමේ එහෙම ප්‍රශ්නයක් කරගන්න පුළුවන් මට්ටමට ළමයාට දෙයක් වෙලා එහෙමත් නැහැ. එතකොට සමහරකට කලාතුරකින් තියෙන පුළුවන් කොහොම හරි කිසියම් විදියකට මේක හරියට කරපු ඉස්කෝලේ තියෙන පුළුවන් මම නෑ කියලා කියන්නේ නෑ. නමුත් බොහොම අතලොස්සක් වෙන්න ඕනේම තිබුණා. සහ ළමයි මේක අදහස් දවක මම දැක්ක ඊවරේදා ගෲප් එක දාලා තියෙනවා. දෙවනි වාර විභාගෙ 13 දෙවනි වාර විභාගෙ තිබුණා ජූන් තියෙනවා ජූනි. තුන්වෙනි වාර විභාගෙ තියෙනවා ජූලි. දැන් මේ කතන්දර ඇත්තද නැද්ද කියන එක අපිට ළමයින්ගෙන් දැනගන්න පුළුවන් වෙයි. ඒගොල්ලෝ මේ වීඩියෝ එකට අදහස් දක්වයි කියලා මම හිතනවා. එතකොට කොහොම හරි මේ එහෙම සිටුේෂන් එකක් තමයි පන්ති වුණත් ඉස්කෝල වුණත් කොහොම වුණත් තියෙන්නේ. දැන් උතනදී සමහර වෙලාවට ඉස්කෝල අමතර වෙලාවල් දාලා පන්ති වුණත් අමතර පන්ති දාලා කොහොම හරි කරලා හරි වැඩේ ඉවරයි කියන එකක් කරයි. හැබැයි උතනදී ප්‍රශ්නේ තියෙන්නේ මේ වේගයට ළමයාට ඕක ධාරණය කරගන්න පුළුවන්. සහ විභාගෙට ඒ ලෙවල් වලට අවුරුදු 2කමාරක් මෙච්චර කල් දීලා තියෙන්නේ ඒ කාලය අවශ්‍ය නිසායි සිලබස් නම්මන ඒවා සකස් වෙලා තියෙන්නේ ඒ කාලයට ගැලපෙන්නේ. ඊට අඩු කාලයක් තුල එහෙම කරන්න පුළුවන්. මේක සමහරක් වෙලාවට ඒ කියන්නේ අපි ගොඩක් වැඩ කරලා අඩු කාලෙකින් මේක කරන එක හරියට මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන අර සාමාන්‍යයෙන් ඒ වගේ ඒ චිකන් එකක් අවශ්‍ය ප්‍රශස්ත මට්ටමට ගෙන්න රණයි 350ක පැයකමාරක් විනාඩි 90ක් රත් කරන්න ඕන නම් ඒක තව පොඩ්ඩක් උෂ්ණත්වය වැඩි කරලා අඩු වෙලාවකින් කරනවා කියන එකෙන් ඒ එන්ඩ් රිසල්ට් එකම එනවද කියන එකේ ලොකු ප්‍රශ්නයක් වෙනවා. පොඩි එකක් නෙවෙයි. ගුරුවරු වශයෙන් පාසල් ගුරුවරු නිසා අපිට උනත් හරි වැඩේ ඉවරයි කියන්න පුළුවන්. හැබැයි ළමයාට ඒක ප්‍රමාණවත්ද කියන එකේ ගැටලුවක් තියෙනවා. ඉතින් ඒක ගැන තමයි අපි කතා කරන්නේ. සහ මෙහෙම කියනකොට මම දන්නවා අපිට විඩාකාර චෝදනා කියනවා සමහරක් කෙනෙක් කියන්න පුළුවන්. අපි මේගොල්ලන්ට ඕන වෙලා තියෙන තව මාසයක් මේ බැච් එකට වැඩිපුර මන්ති කරගෙන කීයක් හරි වැඩිපුර හම්බ කරගන්න.
කොහොම තරක් එහෙමත් කියනවා. ඒ කියන්නේ අර එහෙමට Tamanට වෙන චූටි කෑල්ලක් දිහා බලාගෙන ඒක අර්ථකථනය කරගෙන ලෝකෙක ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. නෑ එහෙමයි හරිද? හරි කතන්දරේ තමයි මේ වගේ සිටුේෂන් එක සාමාන්‍යයෙන් වෙන්නේ. හරි අදාළ බැච් එකේ ළමයින්ට හරියට මේක කරගන්න බැරි වෙනවා. ඒ ළමයි විභාග ඉවරන ගමන් ආයෙ වතාවකට කියලා ලෑස්ති. උත්තර රිවිෂන් වලට පටන් ගන්න දා ඉනම් මහා පරිමාණයෙන් ළමයි. අවුරුද්දක් ඒ ළමයි අපිත් එක්ක ඉන්නවා. ඇත්තට බැලුවොත් එහෙම මේක සමහරක් විට මෙහෙම අඩු කාලෙකින් බැච් එකක් ඒ ලෙවලට යන එක අපිට වාසිසහගත වෙන්න. නිසා මේ වගේ අර පුහු එක තැනක නතර වෙලා තියෙන පොඩි දෙයකින් අපිට පහර ගහනවා වෙනකොට මේක තියෙන ලොකු දේ බලලා අපි ළමයි වෙනුවෙන් හිටමු කියලා ඒ හැමෝටම ආරාධනා කරනවා. අපි අපේ වීඩියෝ එකේ කතා බහට යමු. මේකට මම ලෑස්ති කරන්න දෙනවා මේ පොඩි රිපෝට් එකක්. ඒ කියන්නේ ඇත්තටම කොහොමද දිනවකවානු කොච්චර කාලයක් සාමාන්‍යයෙන් බැජර්ස් වල ළමයින්ට හම්බෙලා තියෙනවද මීට ඉස්සර අවුරුදු සහ මේ අවුරුද්දට සාපේක්ෂව ඒක ඇත්තටම අඩුවක් තියෙනවද නැත්නම් මේක බොරු කතාවක්ද කියන දේ ගැන පොඩ්ඩක් කතා කරගන්න. එතනදී මම අරගෙන දෙනවා පහුගිය අවුරුදු 3ක් සහ මේ අවුරුද්දේ ළමයින්ට සිද්ධ වෙලා තියෙන සිටුේෂන් එක සම්බන්ධව. මේ ඇයි පහුගිය අවුරුදු 3ම මේකට ගත්තේ කියන එක සම්බන්ධව මට ඉතාමත් වැදගත් පොයින්ට් එකක් තියෙනවා අරගෙන මම කතාව මැදදී කියන්නම්. ඒ කියන්නේ සමහරු මේකට නෑ මේක අවුලක් නෑ කියලා කියන පොයින්ට් එකක් තියෙනවා. ඒ පොයින්ට් එක වැරදි කියලා පෙන්නන්න තමයි මට මේ පහුගිය අවුරුදු 3ම අවශ්‍ය වුණේ. ඒ කියන්නේ ඊට කලින් කාලයක් නැතුව ඇයි කියන එක මම කියන්නම්. මැදදී අපි කතාවට ගිහිල්ලා මොකද ඉස්සෙල්. හරි 2023 ළමයෙක් ගත්තාම ඒගොල්ලන්ගේ O level මේ සෙක්ෂන් 1 එක යටතේ මම කතා කරලා තියෙන O level ඉවරලා A level වලට ලෑස්ති වෙන ළමයෙකුට තිබුණ කාලය. ඒ කියන්නේ පළවෙනි වතාවේ ළමයෙකුට විභාගයට ලැබෙන කාලය ගැන 2023 ළමයෙකුට මාස 34ක් ලැබිලා තියෙනවා. සාමාන්‍යයෙන් ඔක මාස 30 කිට්ටුව තමයි යන්න ඕනේ. මොකද මේ 2023 බැච් එකේ වෙලා තියෙන අර කොවිඩ් වේවා නම්මනම් දේවල් එක්ක අවශ්‍ය ප්‍රමාණයට වඩා මේක ටිකක් එහාට ඇදිලා ගියපු තත්ත්වයක් තමයි ඒගොල්ලන් තුනේ විවිධාකාර රටේ ආරකල ඔක්කොමත් එක්ක. ඊට පස්සේ 24 වගේ වෙනකොට අපි මේක සාමාන්‍ය කාලයක් ළමයට අවශ්‍ය කාලයක් දෙන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. 25 බැච් එකේ ඊටම මාසක වගේ පොඩි අඩුවක් විතරයි වෙලා තියෙන්නේ. හැබැයි 2026 බැච් එකට සාමාන්‍යයෙන් හරිනම් ළමයෙකුට හම්බෙන්න ඕන කාලයට සාපේක්ෂව මාස 4ක අඩුවක් වෙලා තියෙනවා විභාගයට සූදානම් වීම යටතේ. ඊට පස්සේ දැන් ඔය තියෙන්නේ පළවෙනි වතාවේ විභාගයට ලෑස්ති වෙන ළමෙක් මෙහෙමයි. මේකෙදි සමහරක් සබ්ජෙක්ට් ස්ට්‍රීම් එකකට මේක එච්චර බලපෑමක් නොවෙන්න පුළුවන්. සහ සමහරක් ළමෙක් ඉන්න පුළුවන් ඇත්තටම එයා දැන් විභාගයට කොහොම හරි මොනවා හරි කරලා ටිකක් අර සමහරක් ළමයි ඉන්නවා O level කාලේ නම් A level වලට ලෑස්ති වෙන. එහෙම මේක කරගෙන තියෙන ළමයි දුරු ප්‍රමාණයක් ඉන්න පුළුවන්. සමහරකට A level ළමයෙකුට මේක දැක්කම තරහා යන්නත් පුළුවන්. මේ මොනවද මේ දැන් අපිට මන්ට මේක ඉවරයක් වෙන්නයි ඉන්නේ ඕන්නේ. හැබැයි මෙතන කතාව ඊට වඩා ලොකුයි. මේක එහෙම කීප දෙනෙක්ගේ පොඩි කතාවක් නෙවෙයි. සහ සමහරකට සයන්ස් සබ්ජෙක්ට් එකක් වගේ එකට ඒ කාලය නැතුව සමහරක් සබ්ජෙක්ට් ස්ට්‍රීම් තියෙන්න පුළුවන් අඩු කාලෙකින් මේක කරගන්න පුළුවන් විදිහ. නමුත් බහුතරයක් සයන්ස් සබ්ජෙක්ට් එකට එහෙම ගත්තොත් ඉන්න ගොඩාක් වෙලාවට ඒ අදාළ කාලේ ළමයට අවශ්‍යයි හරි විදිහට මේක කරගන්න නම් අර චිකන් එක උත් ගන්නවා වගේ කරන්නේ නැතුව හරි විදිහට මේක කරගන්න නම් ඒ කාලේ අවශ්‍යයි. එතනින් පළවෙනි තායි වගේ ලියන ළමයෙකුට මාස 4ක කාලයක අඩුවක් වෙලා තියෙනවා. බලමු එකපාරක් A level ලියලා ඊළඟ පාරේ A level වලට ලෑස්ති වෙන සෙකන්ඩ් සයි තර්ඩ් සයි ළමයි. මොකද ගොඩාක් වෙලාවට සයන්ස් මැත්ස් ස්ට්‍රීම් වල අපි දකිනවා මේක A level කියන්නේ ලංකාවේ තියෙන තරංකාරී විභාග. ඒතකොට කවතාවකින් සමහරකට ළමයි ඇචීව් කරගන්න බැරි වෙන දෙයක්. උදාහරණයකට මම දන්නවා ලංකාවේ මෙඩිසින් ඉංජිනේරින් යන ළමයින්ගෙන් 3න් එකයි අතරම ෆස්ට් සයි ළමයි. 3න් දෙකක් ඔය කැම්පස් එකේ ඉන්නේ සෙකන්ඩ් සයි තර්ඩ් සයි ළමයි. ඒතර සෙකන්ඩ් සයි තර්ඩ් සයි කියන එක අයිගොල්ලෝ දෙවෙනි වතාවේ කිසිම නොසලකා හරින්න බෑ. මේ සබ්ජෙක්ට්ස් අමාරුයි. මේවා ඇතුලේ සමහරක් වෙලාවට ළමයෙකුට ඒ තියෙන කාලේ මදි වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට මේ ළමයෙකුට එකපාර තමන්ගේ හරි දේ තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ආයෙ අලුතෙන් මේක සමහරක් ළමයි ඉන්නවා එකපාරක් බයෝ කරලා ඊළඟ අවුරුද්දේ මැත්ස් කරලා ඉංජිනේරින් යන එක තමන්ගේ දේ නෙවෙයි තමන් මෙච්චර කල් කරලා මෙහෙම ගොඩක් සිටුේෂන්ස් තියෙනවා. ඒතර විශේෂයෙන් සයන්ස් සබ්ජෙක්ට් වල අපි දන්නවා සෙකන්ඩ් සයි තර්ඩ් සයි කියන්නේ එහෙම ලඝු කොට සලකන්න පුළුවන් දෙයක් නෙවෙයි. එකට එකක් ලියනවා සෙකන්ඩ් සයි තර්ඩ් සයි ළමයි. ෆස්ට් සයි ළමයි එක්ක බැලුවා. ඒ ගානත් එක්ක බැලුවා. එතකොට සෙකන්ඩ් සයි තර්ඩ් සයි ළමයිකට සාමාන්‍යයෙන් 2023 බැච් එකේ ලියන සෙකන්ඩ් සයි ළමයිකට ඕ තර්ඩ් සයි ළමයිකට මාස 11ක් හම්බෙලා තියෙන විභාගයට ලෑස්ති වෙන. 2024 මාස 10ක් 2025 මාස 11ක් ආයෙම සැරයක් 2026 මාස 7ක්. ඒතර ඒගොල්ලන්ටත් සාමාන්‍ය අවුරුද්දක් එක බලවම මාස 4ක් අඩු වෙලා. ඒක උත්තර ලොකු ප්‍රතිශතයක් මේ අඩුවීමක් කියලා හිතන්න. ඊට පස්සේ රිසල්ට්ස් එන දවසේ ඉඳන් A level වලට ලෑස්ති වෙන්න තියෙන කාලය සම්බන්ධ. මේක 2023 තමයි මේ වෙනකන් අඩුම තිබුණේ. එතනදී යම් අසාධාරණයක් වුණා තමයි. නමුත් ඉතින් වෙන කරන්න දෙයක් තිබුණට අර අනිත් කාණ්ඩ වලින් ලොකු ගැටලුවක් වෙලා තිබුණේ නැතිවීම නම් එක්ක 2023 ඉතින් කොහොම හරි ඒක ඒ විදිහට ක්‍රියාත්මක වුණා. ඒ කාලේ කොහොමත් රටේ ගොඩාක් තව ප්‍රශ්න ගොඩකුත් කරලා තමයි කතන්දරේ කොහොම තීරණය වෙන්නේ. 2024 වෙනකොට 2025 වෙනකොට ආයමත් මේක යථා තත්ත්වයට ආවා. කිසියම් හේතුවක් නිසා මෙන්න 2026 වෙනකොට ආයමත් මේක මාස 4කට අඩු වෙන විදිහකට ආයමත් ඉතිහාසයේ අඩුම මාස ගාණක් ඇතුළත විභාගයට කොහොමද කියන්නකො ළමෙක් දැන් කෙනෙක් කියයි ඉතින් ඒ ළමයාට ඕන නම් කලින් ලෑස්ති වෙන්න තිබුණා නේ. මේ A level කියන්නේ එහෙම සරලව කියන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. සමහරක් වෙලාවට Tamanට මෙඩිසින් යන්න පුළුවන් වෙනවද බැරි වෙනවද කියන එක තීරණය වෙන්නේ එක රෑන්ක් එකකින් වෙන්න පුළුවන්. ළමයා අතිශයින් දක්ෂයි. නමුත් මේක තරඟය මත තීරණය වෙන්නේ. ඒතර ළමයා සමහරකට ඒ තුන අරගෙන සමහරක් ළමයි ඉන්නවා මෙඩිසින් ඉංජිනේරින් සිලෙක්ට් වෙන්න බැරි වෙන අතිශය කලාප. ඒතර ඒ ළමයා දක්ෂ නැද්ද? ඒතර එයා ඒ තුනකුත් අරගෙන ඒතර ඒ ළමයාට පුළුවන් ද කල්ැතුව හිතන්න මට මේක පුළුවන් වේද බැරි වේද කියලා. ඒතර රිසල්ට් එක ආවට පස්සේ නෙවෙයිද ඒ ළමයාට ඒ ඩිසිෂන් එක ගන්න පුළුවන්. ඒතර ඒ ළමයා අදක්ෂ ළමයි දේ තුනකුත් තියාගෙන
ඉතින් එතකොට ඒ ළමයාට ඕන කරන ඒ දේ ගන්න බැරි නම් එතකොට ඒ ළමයා ආයෙ කළ යුතුයි නේද? එතකොට රිසල්ට් එක ආවට පස්සේ මේකට මුහුණ දෙන ළමයි එහෙම කල්ැතුව ලෑස්ති වෙන්න පුළුවන් කියලා හැමතිස්සෙම සරල කරන්නත් බෑ නේද? එතකොට අන්න ඒ වගේ කාරණාවක් එක එතනදි මහා පරිමාණ අසාධාරණ එකට එකක වගේ අඩුවීමක් ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්ද වෙලා තියෙනවා. එතකොට එහෙම බැලුවම සාරාංශයක් වශයෙන් කොයි අංශෙන් අපි බැලුවත් මම මෙතන සාරාංශ ලේබල් එකක් අරගෙන තියෙනවා. කොයි අංශය යටතේ අපි බැලුවත් ඔයගලන්ට පුළුවන් පළවෙනි වතාවේ විභාගෙට ලියන ළමයෙකුට ලෑස්ති වෙන තියෙන කාලේ මාස 4ක් සාමාන්‍ය කාලයකට සාපේක්ෂව අඩු වෙලා තියෙනවා. සමහරක් අවුරුද්දත් එක්ක බලුවම මාස 8ක් විතර. දෙවෙනි වතාවේ මුල ඉඳන් ලෑස්ති වෙන ළමයෙකුට ඒත් එච්චරයි කතන්දරේ අඩුම ළඟටවත් එන වෙන එකක් නෑ. රිසල්ට්ස් ආවට පස්සේ මෙතන ඇත්තටම රිසල්ට්ස් එන එක මරක්. රිසල්ට්ස් ආවට පස්සේ මේ අවුරුද්ද එහෙම රිසල්ට්ස් එන එකේ මරක් කරන්න නෙමෙයි. අතෙන් මම හේතුව කිව්වේ මේකත් කොහොම හරි අඩුම එකට මැච් වෙන මට්ටමකට තමයි වෙලා. එතකොට සියලු නිර්ණායක යටතේ විභාගයට අඩුම කාලෙකින් මුණ දෙන බැච් එක විදියට 2026 බැච් එක මුණ දෙන්න දැන් සිද්ධ වෙලා තියෙනවා. සාම හොඳට එක දෙයක් මතක තියාගන්න. මේ සමහරක් දැන් මේ සමහරක් අපි මෙහෙම මාස ගණන් තියනවා කියලා කිව්වට උතන සමහරක් මාසෙ දෙක තියෙනවා. කුණාටු ඇවිල්ලා තමන්ගේ පොත්පත් තියා උන්හිටි දැන්වත් නැති වෙන මට්ටමට ළමයි අනාථ වෙලා අසරණ වෙලා ගියා. ඒතර ඒ ළමයින්ට ඒ වගේ රිකවර් වෙන්න සමහරක් විට ආයෙමත් ඒකට මාසයක් දෙකක් ගියා. ඒතර මේ අපි මාස 26ක් කට සමහරක් විට මේක හරියට බැලුවොත් සමහරක් ප්‍රදේශවල ළමයින්ට මාස 24ක් 25ක් වගේ පොඩි කාලයක්. ඒ වගේ දෙයක් වුණාම මේකට රිකවර් වෙන්න ළමයෙකුට අපි පොඩි අවස්ථාවක් දෙන්න ඕන නෑ. මෙහෙමනේ දැන් සමහරක් වෙලාවට මේකට යන තර්කයක් තියෙනවා නෑ. අපි අවුරුද්දකට කලින් කිව්වනේ. අවුරුද්දකට කලින් කිව්වා කියන එක කොහොමද සාධාරණීකරණය වෙන්නේ? කියන්නේ දැන් හරි අපි අවුරුද්දකට කලින් කිව්වා තව අවුරුද්දයි තියෙන්නේ. මොකද? ඒකට හරි ඒ වෙනකන් ආපු ළමයි හිතන්න. කියන්නේ දැන් හරි තව අවුරුදු එකමාරක වැඩ තියෙනවා. ඒතර අවුරුද්දකට කලින් කිව්වයි කියලා එහෙම පුළුවන් වෙනවද? මේක අවුරුද්දක් අතර ටක් ගාලා ඉවර කරන්න අවුරුදු එකමාරක වැඩ. ඒතර වෙන්නේ අර චිකන් එක බේක් වෙන එක අර අලු වෙන එක නෙවෙයිද? අනිත් පැත්තට මීට කලින් අවුරුදු වලත් එහෙම අවුරුද්දකට කලින් කිව්වා තමයි අගෝස්තු වල විභාග තියෙනවා කියලා. යම් කාලයකට කලින් කිව්වා. හැබැයි කියලා ඒගොල්ලෝ අන්තිම වෙනකොට ළමයින්ගේ සිටුේෂන් එක බලලා ඒකට පොඩි අවුකම් දීමක් දීලා ඒ හැම අවස්ථාවකදීම වගේ ඒක යම් මට්ටමකට එහාට අරන් යෑමක් කරා. අපි කියන්නේ මේ සම්පූර්ණ කාලය මාස 34ක් එන්න දෙන්න කියන එක නෙමෙයි. නමුත් අඳුම ගානේ මාසයක් එකමාරක් කාලයක් ළමයෙකුට දෙන්න බැරිමද? ඒ කියන්නේ දැන් මේ අවුරුද්දේ දෙසැම්බර් තිබුණා. මේක එකපාර අගෝස්තු කරන එක හරිද? අද ගන්න ඔන්න මාස 3ක ලැග් එකක් තියෙනවා. ඒ ලෙවලුයි හරිනම් තියෙන්න ඕන කාලය සහ තියන්න ඕන කාලය. හරි ඕක බැරිද මාස එකමාරක් මේ අවුරුද්ද ගෙනල්ලා ඊළඟ අවුරුද්ද වෙද්දි හරි ටයිම් එකකට ගන්න බැරිද? එහෙම කරන්න ඕක වඩා සාධාරණයි නේද? දැන් මෙහෙමයි. උතනදී තව හේතු කාරණා ගොඩාක් ඇති විභාගයේ අගෝස්තු වලම තියන්න හේතුව. ඒක අපිට තේරෙනවා. ඒ කියන්නේ මෙහෙම තනි සාධකයක් නෙවෙයි. ගන්නවන තව ඇති ගොඩාක් ඇති. හැබැයි ඒ කිසිම සාධකයකට බෑ නේද? ළමයි එහෙම දැන් මේක ලක්ෂ ගණනක් ලියන විභාගයක්. මේ තමයි එක්තරා විදිහකට රටේ අනාගතය. එතකොට ඒකේ අනාගතේට වඩා වෙන මොන සාධකයක්වත් ලොකු වෙන්න බෑ නේද ඇත්ත? අරකේ හැම එකටම උඩින් ඉන්නව නේද? එතන රාජාරාත්මක ඒක එහෙම බෑ නේද? ඕන එකක් කමන්නේ මෙහෙම තියන්න ඕන කියලා ගන්න. ආ ප්‍රශ්න ගොඩාක් මේක විභාගයක් එහාට යන එකෙන් නිර්මාණය වෙනවා ඇති අපිට තේරෙනවා. ඒ වුණා තේරි කතා කරනවා නෙවෙයි මේ. හැබැයි එහෙම පුළුවන්ද අර ළමයි එක කොටාසයක් පැත්තකට දාන්න? එතන පොඩි ගැටලුවක් තියෙනවා නේද? ඉතින් ওই දේවල් ටික තමයි ප්‍රධාන වශයෙන් මේ කාලයට සාපේක්ෂව මට පෙන්වා දෙන්න ඕනුනේ. ඒතර ඕකත් එක්ක මේ එන සමහරක් මේ ප්‍රතිතර්ක කීපයක් තියෙනවා මෙහෙම. එකක් තමයි මේ A level කියන්නේ සාපේක්ෂ විභාගයක් නේ. ළමයින්ට රිසල්ට් එක අඩු වුණා. ඉතින් යනවා නම් 1800ක් හරි 2000ක් හරි කීයක් හරි ගාණක් ඉතින් ඒ ගාණ යනවා. එතකොට ඇයි මොකද්ද ප්‍රශ්නේ? ඔන්න එකක් කියන්න. නෑ ඒ තර්කේ කිසිසේත්ම වළංගු වෙන්නේ නෑ. හේතුව මම කියන්න මම මේ පහුගිය මේ ළඟ අවුරුදු 3ක් මේකට ගන්න හේතුව උනේත් මේක. ප්‍රධානම හේතුව තමයි හරි එහෙම බැලුවම A level සාපේක්ෂ විභාගයක් පිළි දෙන්න පුළුවන්. හැබැයි මෙඩිසින් ඉන්ජිනියරින් හෝ Tamanට අදාළ ඒ විෂය පතේ අග්‍රඵලයට යන්නේ ළමයින්ගෙන් 105ක් 6ක් වගේ ප්‍රමාණයක්. එතනින් පල්ලෙහාින් ළමයි සමහරු ඉන්නවා. ඒගොල්ලෝ හරි ගවර්න්මන්ට් යුනිවර්සිටිස් ගිහලා තව ඩිග්‍රීස් වලට යන පිරිසකුත් ඉන්නවා. හැබැයි ඒ වගේම අමතක කරන්න එපා තව සෙට් එකක් ඉන්නවා. ඒගොල්ලෝ හරි Tamanට සමහරක් වෙලාවට අග්‍රඵලයට යන්න ඕනේ නැහැ. එයාලා තමන්ගේ විෂන් එක වෙනස් කරලා හරි මම යනවා ජොබ් මාකට් එකට. ඒ කියන්නේ මම මොකක් හරි වෙනම ක්වොලිෆිකේෂන් එකක් හදාගෙන මම වෙන ඩිග්‍රී එකක් මොකක් හරි සමහරට ප්‍රයිවට් වෙන්න පුළුවන්. නැත්නම් මොකක් හරි ඩිප්ලෝමා එකක් කරගෙන මම ජොබ් මාකට් එකට යනවා. ගිහිල්ලා මම එහෙම වෘත්තිමය ජීවිතයක් පටන් ගන්නවා. මම කැම්පස් යන්නේ නැහැ. ඒ කියන්නේ තමන්ට අර ඒ ඕන කරන මට්ටමට යන්න බැරි වුණා නිසා. ඒතර ඒ ළමයින්ට සමහරක් වෙලාවට එයාලා ජොබ් එකකට ගියාම දැන් මෙයා හිතන්න මේ ළමයාට තියෙන C එකක්. හැබැයි මෙයාට සැලකිය යුතු කාලයක් ප්‍රශස්ත කාලයක් තිබ්බනම් විභාගෙට මෙයාට B එකක් ගන්න පුළුවන් ළමෙක් වෙන්න පුළුවන් මේ ළමයා. කාලෙ මදි නිසා යාට C එකක් ඇවිල්ලා තියෙනවා. දැන් එයා ජොබ් මාකට් එකට ගියාම එයා ජොබ් මාකට් එකේ තරම් කරන්නේ තමන්ගේ වයසත් එක්ක විතරද? එයාට මේ ජොබ් මාකට් එකේ එකම ජොබ් ඉන්ටර්විව් එකට 2023 24 25 A level ලියපු ළමයි එන්නේ නැහැ. ලබන අවුරුද්ද ඊට පස්සේ අවුරුද්ද A level ලියන ළමයි එන්නේ නැහැ. ඒතර එයාට තියෙන C එකක්. හැබැයි තව ළමෙක් ඉන්න පුළුවන් ඊට කලින් අවුරුද්දක කල් වේලා ඇතෝ විභාග දීලා එයාට B එකක්. දැන් ඒක තේරුම් මෙයා අදක්ෂද? කොහෙවත් ලියවෙනවද මේවල මේ අවුරුද්දේ ළමයට අඩු කාලයක් හම්බුනේ A level වලට ඒ නිසා මෙයාව ජොබ් එකේදී ඉන්ටර්විව් එකකින් සලකා බලන්න කියලා ලියවෙනවද? 2026 බැච් එකට මෙහෙම එකක් වුණා කියලා අනාගතේ තව අවුරුදු කීපකින් ජොබ් එකකට ගද්දී ඒගොල්ලොන්ට ඒක සංවේදී වෙනවද? නෑ.
ඒතර මේක සාපේක්ෂ වෙනවා එක්තරා කොටසකට. ඇත්ත ඒ ළමයෙකුට ගැටලුවක් නැති වෙන්න පුළුවන්. හැබැයි එතනදී වුණත් එහෙම මෙඩිසින් වලට ඉංජිනේරින් වලට එහෙම මොකක් හරි කියලා පිරිසක් ගියාම හරිද කියලා එතනත් ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒක පැත්තකට දාමු. නමුත් මම මේ කියන කාරණා ඒක සාධාරණීකරණය වෙනවද? එයා තමන්ගේ වයසේ ළමයි එක්ක විතරද නිරපේක්ෂවද වෙන්නේ? නෑ නේද? අනිත් පැත්තට සමහරක් ළමයි ඉන්නවා ඒගොල්ලන්ගේ අරමුණ තියෙන්නේ වෙන මොකක් හරි ෆොරින් යුනිවර්සිටි එකකට හරි ප්‍රයිවට් යුනිවර්සිටි එකකට එහෙම යනවා. ඒකට බලන අවම මාර්ක් එකක් තියෙනවා. B එකක්වත් අඩුම ඕන වෙනවා සමහරක් වෙලාවට පිටරට ගිහිල්ලා වෙන මොකක් හරි ඩිග්‍රී එකක් කරනවා. සමහරක් වෙලාවට තියෙනවා C එකක් බලන අවම වශයෙන්. ඒතර දැන් ඒ ළමයාට හරි කාලේ තිබුණා නම් එයාගේ හරි දක්ෂතාවය අනුව එයාට C එක කරන්න තිබුණා. හැබැයි ඔන්න මේකත් එක්ක එයාට S එකක් තියෙනවා. සහ මෙතන එන ප්‍රෙෂර් එක හිටන් ළමයි. ඒ කාලේ අඩුයි කියලා කියනකොට ඒ කාලේට වැඩ කරන එකට වඩා ඒක වැඩ කරන එක අමාරුයි. ඒ එන ප්‍රෙෂර් එකක්. මේ ප්‍රෙෂර් එක මැදත් මේ ළමයා වැඩ කරන්නේ. ඒතර සාමාන්‍ය කාලෙක මාස 2-3ක වැඩ කරන ප්‍රමාණයවත් මේගොල්ලන්ට එහෙම කරගන්න තමයි. ඒ විභාගය ළමයි අඩු කාලයක් ප්‍රෙෂර් එකක් ගෙවල් වලින් ප්‍රෙෂර් වෙනවා. අන්තිත් ගොඩක් සමහරක් විට මේගොල්ලන්ට වැඩ කරගන්න වෙලාවක් නැහැ. මොකද පැති ගොඩක් තියෙනවා මේකට අදාළ. මම අර කියපු කාරණාව දැන් ඔය ඔක්කොමත් එක්ක මේ ළමයාට දැන් අපි තමයි මේ ඩිග්‍රී එකට යන්න B එකක් ගන්න වෙනවා. හැබැයි මෙයාට හරිනම් B එකක් ගන්න පුළුවන්. මෙයාට එකක් ගන්න බැරි වෙයි. දැන් B එකකට එයා දක්ෂයි. හැබැයි එයාට කාලයත් එක්ක ඉන්නේ C. ඒතර එයා මේ ඩිග්‍රී එකට යන්න එයාට බැරි වෙයි. ඒතර එයා තව අවුරුද්දක් බලන් ඉන්නෝනේ. ඒක හරිද? මේ පැති අවුලක් නැද්ද? සාපේක්ෂයි කියලා මේක ප්‍රශ්න ඉවරයක් කරන්න පුළුවන්. එහෙම කළුවම නෑ නේ. ඔය වගේ මේකේ තියෙනවා එහෙම වෙනම ගැටලු ටිකක්. අපිට නිකන් බැලුවමට අවුලක් නැහැ කියලා දාන්න පුළුවන් වුණාට එහෙම අවුලක් නැහැ කියලා අයින් කළා දාන්න බැරි. මේක හරියට මම පටන් ගත්තේ ඊට පස්සේ ඉංග්‍රීසි එක දාලා තිබුණා වගේ. ටික වැඩි උෂ්ණත්වකින් අඩු වෙලාවකින් චිකන් එකක් බේක් කරනවා වගේ වැඩක්. අවසානයේ ඇත්තට මෙහෙම එන්න ඕන රිසල්ට් එක නෙමෙයි මෙතන ඉන්නේ. ඒකත් එක්ක මේ කරන්නේ පොඩි ඉල්ලීමක්. පුළුවන් නම් මේකට අහුම්කම් දෙන්න. එතකොට මම හිතනවා මේක අහුම්කම් දෙන්න වටින මට්ටමේ ප්‍රශ්නයක්. සහ මේක පොඩි කීප දෙනෙක්ගේ ප්‍රශ්නයක්ුත් නෙමෙයි. සහ මේක අනාගතයක් සහ මේ ළමයින්ගේ පවුල් පිටින් සමහරක් විට ගොඩ යන්නේ සමහරුන්ගේ මුළු ඉරණම වෙනස් වෙන්නේ ඒ ලෙවල් වලින්. අපේ ජීවිත වෙනස් වුණේ එක්තරා විදිහකට එතනින්. ඒකයි මේ කතාකට පොඩ්ඩක් අර එහෙම කතා කරමු කියලා හිතෙන්නේ මේ වගේ තැනකදී. ඉතින් මේ ඒ නිසා පොඩ්ඩක් මේකට අහුම්කම් දෙන්න සහ මේක බලන කෙනෙක් සමහරක් විට එහෙම යම් බලපෑමක් Tamanට කරන්න පුළුවන් විදිහේ කෙනෙක් ඉන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් නම් චුට්ටක් ඒක එහෙම ඉස්සරහට අරගෙන යන්න දෙයක් කරමු. සහ ළමයි මේ ගැන ළමයි කියන්නේ ඕගොල්ලෝ මේ ගැන කතා කරන්න යන්න එපා. ඕගොල්ලන්ට එහෙමවත් වෙලාවක් නැහැ. හදිස්සියවත් මේ ඔක්කොම මැද මේ ඔක්කොම උත්සාහයන් අසාර්ථක වුණොතින් අන්තිමට ඔයාලට කොහොමද මේ දවස්වල විභාගෙ ලියන්න වෙනවා තියෙන දවසේ. එතකොට ඕගොල්ලෝ මේකට උත්සාහ කරන්න නෙමෙයි මං කියන්නේ. නමුත් තමන්ගේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, තමන් දන්න කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන්. මේ සම්බන්ධව බලපෑමක් හෝ කිසියම් තැනකට මේක අරගෙන යන්න පුළුවන් කෙනෙක්. එහෙම තැනකට මේක අරගෙන යන්න එහෙම පුළුවන්කමක් තියෙනවා නම් එහෙම මැදිහත් වීමක් කරන්න. සහ ඕගොල්ලන්ට ඇත්තම අසාධාරණයක් වෙලා තියෙනවද කියන එක මේකේ කමෙන්ට් එකක් විදිහට දාන්න. මොකද වෙන කෙනෙක් මේක බලලා එතනින් හරි පොඩි අදහසක් ගන්න ඉඩක් තියෙනවා. ඒ ඇරෙන්න ඕගොල්ලෝ මේකට ඉන්වෝල්ව් වෙන්න යන්න එපා. අපි බලමු අපිට කරන්න පුළුවන් උපරිමයක් කරන්න. ඕගොල්ලෝ ළමයි වශයෙන් ඔයාලා ඉන්වෝල්ව් වුණා කියලා එහෙම කරන්න පුළුවන් දෙයක් තම අඩුයි. සහ හදිස්සියවත් මේ ඔක්කොම උත්සාහයන් අසාර්ථක වුණොත් ඔයාලට අන්තිමට විභාගයට ලෑස්ති වෙන්න තිබුණා. ඒ කාලෙත් නැති වෙන එකයි වෙන්නේ. එහෙනම් ඔයාලා වැඩ කරන්න ඕනේ ඒ ලෙවල් මෙදා තියෙනවා. ඒක හිතාගෙන ඕගොල්ලෝ කල්ලෙයි කියලා බලාපොරොත්තුෙන් ඒව ගැන හිත ඉන්නවත් ඒවට යන්න එපා. නමුත් මේක මෙහෙම පොදුවේ කතා කරන්නේ නැතුව රහසින් කතා කරන්න බෑනේ පෞද්ගලික රජයක. මේ රජයත් එක්ක කිසිම එකක් නෙමෙයි. මේක මේ අපි කතා කරන අපිට ඕනේ ළමයාට මොකක් හරි පුළුවන් සාධාරණයක් කරගන්න විතරයි. සමහරක් විට මේක ඊට පස්සේ අපි රජයකට විරුද්ධව කතා කරා කියලා ආයෙ වෙනම පිරිසක් මේකට චෝදනා කරන්න තියෙනවා. අනේ එහෙම මොකක්වත් නෙවෙයි. එහෙම ටිකක් හරි වැඩිපුර සංවේදීතාවයක් තියෙන්න ඉඩ වැඩි කියන අදහසින් තමයි මේ කතාව මෙහෙම අරගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ. කවුරු හරි මේක කතා කරන්න පටන් ගන්න අවශ්‍ය නිසා. සහ අපේ සහෝදර ගුරුවරුන්ට මම ඉල්ලීමක් කරනවා. මම දැක්ක මේ වෙනකොටත් ඒ ගැන පොඩ කතා කරන්න පටන් ගන්න තියෙන අය ඉන්නවා. සහ පුළුවන් නම් දැන් මෙතනදී අපිත් එක්ක ප්‍රතිවාදී අය ඉන්න පුළුවන්. නෑ මේකට විරුද්ධවයි අපි කතා කරන්න ඕනේ කියලා පෞද්ගලිකව මේක ගන්නයි ඉන්න පුළුවන්. පුළුවන් නම් ඉල්ලීමක් කරනවා. අපි පෞද්ගලික මොහොතර තියෙනවා නම් ඒවා පැත්තකින් තියාගමු මේ වෙලාවේ. මේ ඉන්නේ කොහොම වුණත් ආගේ වුණත් අපෙන් ඉගෙන ගන්න ළමයි. මේ ළමයින්ට පැහැදිලි අසාධාරණයක් කියලා තියෙනවා. මේකේ දෙකක් නෑ. එතකොට සහෝදර ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා. පුළුවන් නම් අපි මේකට කතා කරන්න පටන් ගමු. අපි මේ පණිවිඩය චුට්ටක් ඉස්සරහට අරගෙන යන්න බලමු. මොකද මීට කලින් එහෙම මට මතකයි අර කොවිඩ් කාලේ එහෙම ඔහොම නෑ විභාගෙ මෙදාට තියෙනවා කියලා. ඒ වෙලාවේ එතන ඉන්ඩස්ට්‍රි එකේ හිටපු ගුරුවරු කතා කරන ටිකෙන් යම් බලපෑමක් වුණා. එහෙම බලපෑමක් වෙලා ඒක හරහා කොහොම හරි ළමයින්ට අවශ්‍ය කාලය ලැබුණා. ඉතින් අපිට ඒක ආයෙම සැරයක් කරන්න පුළුවන්. ඒ නිසා මොම ආදරණීයව ඉන්නවා සිටිනවා අපේ සහෝදර ගුරුවරුන්ගෙන් සහ මේ ගැන කතා කරන්න පුළුවන් හැම කෙනෙක්ටින්ම අපි මේක කතා කරලා මේකට අදාළ වෙනසක් කරගන්න බලමු. සහ එතනදී එක ඉල්ලීමක් කරනවා රජයෙන්. එහෙම තීරණයකට ඔයගොල්ලෝ එන්න ඉන්නවා නම් ඒක විභාගයට සති 2-3ක් තියෙන තැන කියන්නේ නැතුව තව මෙච්චර කාලයක් එහාට යනවා කියන්නේ. මේ කියන්නේ මාර ලොකු කාලයක් නෙමෙයි. මාසයක් එකමාරක් ළමයින්ට පොඩ්ඩක් මේකට සෙටල් වෙලා මේ දේවල් ටික ආයෙ ග්‍රහණය කරගෙන ආයෙ පිළිවෙලකට යන්න පුළුවන් කාලයක් හදලා දෙන්න පුළුවන් නම් කියලා විතරයි. මොකද මේක මේ මාර දෙසැම්බර් වලට දාන්න කියලා නෙමෙයි මේ කියන්නේ. ඉතින්
මේ ඒ හින්දා පොඩ්ඩක් ඒකට අපි පණිවිඩය ඉස්සරහට අරගෙන යන්න බලමු. සහ මම අර කියමින් හිටපු ඉල්ලීම පුළුවන් නම් මේක පුළුවන් තරම් කලින් මේ තීරණය ගන්න. මොකද යම් ළමයි ප්‍රමාණයක් ඉන්නවා මේ ප්‍රෙෂර් එක දරා ගන්න බැරුව මේක දමලා ගාලා අතහැරලා දානවා. ඒක කරන්න බෑ මට කියලා. මේ ළමයි මේ මම මිනිස්සු නෙවෙයි. ඒගොල්ලෝ මෙහෙම ප්‍රෙෂර් එකකට මුහුණ දෙන පළවෙනි වතාව ජීවිතේ මේක. ඒකදී සමහරු බ්‍රේක් වෙනවා. එතකොට ඕක අන්තිම පොයින්ට් එකට ගිහිල්ලා විභාගයට හරි දෙයක් තියලා නෑ නෑ අපි කල් දානවා ඔන්න අපි ළමයින්ට අවස්ථාව හදලා දුන්නා කියනකොට ඒ වෙද්දි ළමයි ගොඩක් මේක අතහැරලා ඉවර වෙන්න. ඒ නිසා මේ ගැන අදහසක් තියෙනවා නම් මේක චුට්ටක් පුළුවන් නම් ප්‍රමුඛතාවය වැඩි කරලා අපි දන්නවා තව ප්‍රශ්න ගොඩක් ඇති. නමුත් මේකත් ඒ වගේ ටිකක් හයි ප්‍රයොරිටි දෙන්න වටින තැනක්. මේකට ටිකක් පුළුවන් නම් ඉක්මන් වෙලා ඉක්මනින් මේ තීරණය අරගෙන දැනුවත් කරමු. මොකද එහෙම නැත්නම් ළමයි ලම් ප්‍රමාණයක් මේක අතහැරලා දාලා නිකන් ඉන්න පුළුවන්. එහෙම වුණොත් තව කාලයක් හම්බුණත් අන්තිමේට වැඩක් නැහැ. ඒ ළමයින්ට නැති වෙන දේ නැති වෙලා ඉවරයි. ඒ නිසා මේ පුළුවන් නම් ඒක එහෙම පුළුවන් තරම් ඉක්මනින් කල් තියා දැනුවත් කරන්න කියලා කිව්වීමක් කරනවා. සහ ළමයින්ගෙන් ඉල්ලන දේ තමයි ඔයාලා මේක අදාළ කරගන්න එපා. ඔයාලගේ විභාගේ අගෝස්තු තියෙනවා කියලා හිතාගෙන අගෝස්තු 10 වෙනිදා ඒ ලෙවල් තියෙනවා කියලා හිතාගෙන වැඩ කරන්න. සහ මේකට කියලා එක දශමයක්වත් ඔයාලා වෙලාව නාස්ති කරොත් තේරුම් ගන්න අදිස්සියව තරම කිව්වා වගේ ඔක එදාටම තිබුණොත් ඔයාලට ඒ තියෙන ටිකක් නැති වෙන එකයි වෙන්නේ. සහ සමහරක් ළමයි ඇති මේ විදිහට විභාගයට ලෑස්ති වෙලා මේක වරයක් කරගන්න බලාගෙන ඉන්න ඒ ළමයින්ගෙන් ඉල්ලනවා අනේ තරහ වෙන්න එපා අපිත් එක්ක මේ මට මොකක්වත් මේකෙන් හම්බෙන පෞද්ගලික වාසියක් නැහැ. නමුත් බහුතරයක් ළමයින්ගේ තත්ත්වය සහ ඇත්තටම සාධාරණ අසාධාරණ ගැන හිතලයි මේ කතා කරන්නේ. ඒ නිසා අපි මේ වැඩේට එකමුතුව හැමෝම මේ වැඩේ ඉස්සරහට අරගෙන මේකට පුළුවන් අවස්ථාවක් ඕගොල්ලන්ගේ බැච් එක වෙනකන් අරගෙන දෙන්න අපි වැඩේ කරගෙන යමු. ඉතින් අපි ඉස්සරහට මොකක් කර අපිට පුළුවන්කමක් තියෙනවා නම් මේකට අදාළ වැඩියක් තිරීමක් කරන්න අපි ඒක කරමු. එවනම් ඕක තමයි කියන්න තිබුණේ. අපි බලමු මේ කතන්දරේ කොහොමද යන්නේ කියලා. එතකන් තමයි ඕගොල්ලෝ කරන්න පුළුවන් මොලේ වැඩ කරගෙන යන්න. මොන ප්‍රශ්න මැද වුණත් කොමර හිතා අයිය කරගෙන අගෝස්තු 10 දෙනවා නම් එදාට හරි කමක් නැහැ කරන්න පුළුවන් මොකද මේ කරගෙන කරනවා කියලා හිතාගෙන ඕගොල්ලෝ වැඩේ කරන්න යන්න.